යුතුද මේකට කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් දැන් අපිට මේ ටික ඇවිල්ලා අලුත් සිලබස් නේ අවුරුදු 2යි. ඇහුවේ නැහැ. හරි. නමුත් මේ කොටස් හා සමානව කොටස් මීට කලින් සිලබස් වල තිබ්බා. ඔය අවුරුදු 2කට 3කට සැරයක් ඔය පොඩි MCQ එකක් දෙයක් අහනවා. ඔයගොල්ලෝ දන්නවනේ ෆිසික්ස් වලට MCQ ඔක්කොම හරි ගියපු ළමයි ඉන්නවා 50ම. ඒක පැත්තකින් තියමුකෝ. ෆිසික්ස් වලට ලකුණු 100ම ගත්ත ළමයි 50ක් 60ක්වත් අවුරුද්දකට ඉන්නවා ඒ ලෙවල් වල. කෙමිස්ට්‍රි වලට ලකුණු 100ම ගත්ත ළමයි 200ක් විතර ඉන්නවා ලංකාවේ අවුරුද්දකට. ෆිසික්ස් වලට 100යි නම් කෙමිස්ට්‍රි වලට 200ක් ඉන්නවා. බයෝ වලට කවදාවත් 100න් 100 ගන්න නැහැ. ගන්න නැහැ නෙමෙයි ගන්න දෙන්නේ නැහැ. අපි හිතමුකෝ බයෝ කරපු ළමෙක් ෆිසික්ස් වලට 100ක් ගත්තා. කෙමිස්ට්‍රි වලට 100ක් ගත්තා. එයාට බයෝ වලට ඕන නම් තියෙන 85 90 ගණන් ගන්නත් අමාරුයි. ඒකට හේතුව ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍ර හදන විදියයි අපි උත්තර ලියනකොට භාෂා ප්‍රශ්නයි ඒගොල්ලෝ බලන අයගේ තියෙන දේවලුයි අපේ සමහර ගුරු නෝන මහතුරු බලනකොට පේපර් මාකින් ගියාම ඒ වචනේ ඒ විදියටම තියෙනවද බලන තැනුත් තියෙනවනේ. එතකොට බොහෝ ළමයින්ට ලකුණක් දෙකක් කැපෙනවා. හරි. ලකුණු දෙනවා. සමහර ගුරුවරු එහෙම නෙමෙයි හරියට කියවලා බලලා තේරුම් අරන් මාකින් ස්කීම් එකේ සීමාවට ගැලපෙන හොඳට ලකුණු පිරිනමනවා. ඒ වගේ අය තමයි අත්‍තරම සාර්ථකව ප්‍රශ්න පත්‍ර බලනවා කියන්නේ. සමහර අය බලනවට වඩා නිකන් අර මේක තියනවද අරක තියනවද කියලා කපලා කොටලා බලපුවම පොඩි අසාර්ථක භාවයක් ඇති වෙනවා බයෝ වල. ඒ ඔක්කොම හේතු නිසා 100ම ගන්න බෑ. ඉතින් ඉඳ හිට මේ වගේ ඒවා කටපාඩම්ද බලන්න එක MCQ එකක් විතර දානවා. පාස් පේපර්ස් වල මම කිව්වේ බයෝ වල නම් තාම තිබ්බේ නැහැ.